ඉතින් යාළුවනේ ඔයාලට සුබ දවසක්. ඉතින් මේ ඔයාලා thumbnail එකේ දකින්න ඇතිනේ කොහොමද මේ ගොඩක් කට්ටිය දැන් මමත් අවුරුදු ගාණක් මේ YouTube කරලා ඇත්තටම හැම්මත් වෙලා හිටියේ. ඉතින් සබ්ලා 1000 දාගන්න බැරුව මාර්ගයමත් දුන්නා. ඉතින් මේ මෑතකදී තමයි මේ අලුත් ක්‍රමවේදයක් මට YouTube සර්ච් කරලා ඉතින් ගොඩාක් කාලයක් YouTube ගැන හොයලා ඉතින් මේ මම හොයාගත්තා මේ සබ්ලා 1000 හරි ලේසියෙන් හදාගන්න ක්‍රමවේදයක්. ඉතින් ඒ ක්‍රමවේදය අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් බෙදා ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක ඉන්න මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඉතින් මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. මොකද ලෝන් වීඩියෝ කරන්න ඉන්න කට්ටියට සබ්ලා 1000 හදාගන්න මාර ගේමක් දෙන්න ඕන. පරණ කට්ට කාපු කට්ටිය දැන් මේ වීඩියෝ එක බලන්න ඇවිල්ලා ඉතින් ගොඩක් සබ්ලා මේ හදාගන්න බැරුව මාර කට්ටක් කාපු කට්ටිය ඇති ගොඩක්. ඔයාලට මමත් එහෙම කට්ටක් කෑවා. ඇත්තටම අවුරුදු ගාණක් මේ සබ්ලා හදාගන්න බැරුව මාර කට්ටක් කෑවා. ඉතින් ඒ කට්ට ඉතින් දැන් නම් කන්න ඕනේ. මම දැන් අලුත් ක්‍රමයක් ඇත්තටම මට හම්බ වුණා. ඉතින් ගිය මාසෙ ඉඳලා ඉතින් මගේ channel 4ක් තිබුණා. සබ්ලා 100වත් මට හදාගන්න බැරුව හිටියේ. ඉතින් මම එක channel එකකට ඇත්තටම සබ්ලා 80 ගණක් හිටියේ මගේ channel එකේ. ඉතින් ඔයාලා කිව්වට විශ්වාස කරයිද දන්නේ සබ්ලා මම පැය 17න් සබ්ලා 1000 හදාගත්තා. ඉතින් පැය 17යි සබ්ලා 1100ක්. දැන් ඔයාලට මේ thumbnail එකේ දාලා ඇති ඔන්නේ ඒ වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එක තමයි ඔයාලට දාලා තියෙන්නේ thumbnail එකට. මේ සබ්ලා 1100ක් ආවා පැය 17කදී. ඉතින් මේ වීඩියෝ එක දැන් අද වෙද්දි මේ වීඩියෝ එක මම මේ වීඩියෝ එක දාලා අදට දවස් 10කටත් වැඩි. ඉතින් මේ වෙනකොට මම බැලුවා ඒ වීඩියෝ එකට විතරක් මම ඒ channel එකට මම ඔය දැන් ඔයාලට කියලා දෙන්න යන වීඩියෝ ක්‍රමයෙන් වීඩියෝ 3යි දැම්මේ ඇත්තටම. එතන ඉහළ දැම්මේ නෑ. මොකද මට මේ channel එකට සබ්ලා ටික විතරයි හදාගන්න ඕනේ. මොකද ඊට පස්සේ සබ්ලා ටික හදාගෙන මගේම දේවල් මම channel එකේ කරන්නේ. මොකද වෙන දේවල් මම පිටින් අරගෙන එඩිටින් කරලා එහෙම මම channel කරන්න කැමති නෑ. ඉතින් මගේම දේවල් channel එකේ කරගෙන යන්නේ. ඉතින් මම ඒකේ සබ්ලා ටික හදාගන්න තමයි මම මේ වීඩියෝ ක්‍රමය අනුගමනය කරේ. ඉතින් ඒක 100ට 200ක් සාර්ථකයි කියන්න පුළුවන්. ඉතින් ඔයාලටත් ඒ ක්‍රමය කියලා දෙන්න තමයි දැන් සූදානම. ඉතින් දැන් මේ වෙනකොට මම ඔයාලට කියාගෙන ආවේ. ඉතින් අද වෙද්දී මේ වීඩියෝ එකට මම දැන් පෙන්නන්නම් මේ ඉතින් වීඩියෝ එකට සබ්ලා ඉතින් 10000කට කිට්ටු වෙන ඇවිල්ලා තියෙන්නේ. 9000 ගාණක් මට 9000 ගාණක තියෙන්නේ. බලමු. හරි මම කියවනේ මේ බලන්න මේ තියෙන්නේ. ඉතින් ඒක අන්න ඔය විදිහට මේ සබ්ලා හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේක හරිම සරල දෙයක්. මේ ඔයාලට ලොකුවට මහන්සි වෙන දෙයක්වත් නෑ. පොඩි එඩිටින් ටිකක් කරගන්න තියෙන්නේ. පොඩි එඩිටින් ටිකයි YouTube එකේ අපි වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී පොඩි එඩිටින් කීපයකින් විතරයි කරගන්න තියෙන්නේ. ඉතින් ඒකවල හරි ලේසියෙන් වීඩියෝ එක මන් දෙන ටයිම් එකට අප්ලෝඩ් කරගත්තාම ඔයාලට සබ්ලා 1000 හදනවා කියන එක හරිම සරල දෙයක්. ඊට පස්සේ ඔයාලා හදන channel වල ඉතින් ඒ හින්දා මගේ මේ SL Secret අනිවාර්යෙන් ඔයාලා මොකද කරන්න ඕන? අනිවාර්යෙන් ඔයාලා සබ් කරගෙන යන්න මතක තියාගන්න. මොකද නැත්තම් ඔයාලට මේ වගේ වටිනා කරුණු මොකද වෙන්නේ? මගේ ඇරෙනවා. අනිවාර්යෙන් මගේ ඇරෙනවා. ඉතින් මම YouTube මමත් දැන් අවුරුදු 4-5ක් YouTube කරනවා. ඉතින් කරනවා කිව්වේ YouTube කරගෙන යනින් ගමන් ඇත්තටම කරනවට වඩා මම කරේ මොකද්ද රිසර්ච් කරනවා. YouTube ඉස්සෙල්ලාම කරන්න මේ ආවට ගියාට එකපාර YouTube කරන්න බෑ. ඒක ඇත්තටම එහෙම ලේසි නෑ. එහෙම අර ආවට ගියාට එකපාර YouTube කරන්න පුළුවන් කාටද දන්නවද? ප්‍රසිද්ධ අයට. එයාලා ලොකු ප්‍රසිද්ධියක් හදාගෙන ඉන්න කට්ටියට එකපාර YouTube එකට ආපු ගමන් එයාලා එක වීඩියෝ එකක් දාපු ගමන් වෛරල් යනවා. ඉතින් අපි ප්‍රසිද්ධියක් නැති කට්ටිය YouTube කරන්න ආපු ගමන් අපි ඒකේ සෑහෙන කාලයක් කට්ට ගන්න ඕන. මොකද ප්‍රසිද්ධියක් හදා ගන්න ඕන. අපේ ස්කිල් එක වැඩි කර ගන්න ඕන. ඉතින් ඔඩියන්ස් එකක් අපි හදා ගන්න ඕන. ඉතින් අපි එතකොට තමයි YouTube ගමන සාර්ථක වෙන්නේ. ඉතින් ඒ හින්දා right. ඉතින් හරි දැන් වැඩි කතා නැතුව දැන් ගොඩක් වෙලා අපි කතා කරා වැඩි. සමහර අයට ඉතින් මේ
ටැග් ගාලා වැඩි කරනවා බලන්න ඕනේ. ඉතින් හරි දැන් අපි බලමු වීඩියෝ එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක හදන්න හරිම ලේසි. ඉතින් මේ ක්‍රමය අනුගමනය කරන්න. ඉතින් මහරම ලේසියෙන් ඉතින් වීඩියෝ එක ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් හරිම සරල ප්‍රියවර කීපයක් තියෙන්නේ. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ ෆෝන් එකේ තියෙනවනේ ෆෝන් එකේ අපි දැන් සබ්ලා දාහනේ හදාගන්න යන්නේ ලෝන් වීඩියෝ කරන්න. මොකද ලෝන් වීඩියෝ වලට නිසබ්ලා දාහම ෂෝට් වලට ඕනේ නැහනේ. හරි අපි ඒක උදන්නවා. අපි දැන් කරන්න ඕන මුලින්ම මේ විදිහට ඔයාලා යන්න ඔයාලගේ තියෙන TikTok app එකට. හරි දැන් මේ උඩින් ඔයාලා උඩින් සර්ච් කරන්න එලිෆන්ට් වීඩියෝ කියලා. right ඊට පස්සේ මේ එන එලිෆන්ට් වීඩියෝ ටික සර්ච් කරාට පස්සේ මේ එන රිසල්ට් තියෙනවානේ. මේ වගේ අපි පල්ලහැට ගිහිල්ලා තෝරගමු මොකක් හරි මේ එලිෆන්ට් කෙනෙක්ගේ හොඳ රියැක්ෂන් තියෙන වීඩියෝ එකක්. හරි මේ වගේ වීඩියෝ එකක් තෝරගන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකක් තෝරගෙන මේක මොකද කරන්න තියෙන්නේ? මේ වගේ වීඩියෝ එකක් තෝරගෙන මොකද්ද කරන්න තියෙන්නේ? මේක ප්ලේ වෙන්දින් මේ ෂෙයා බටන් එක තියෙනවනේ දකුණු පැත්තේ. ඔය ෂෙයා බටන් එක ටච් කරලා අපි කරන්න ඕන එකේ ලින්ක් එක ගන්න එක. ඉතින් අන්න එතනින් මේ තියෙන තැන මෙතනින් ගිහිල්ලා ඔයාලා ලින්ක් එක ගන්නවා. ඔයාලා ලින්ක් එක එනවනේ කොපි කරගන්න. ලින්ක් එක කොපි කරගන්න. හරි ලින්ක් එක කොපි කරගත්තට පස්සේ අපි මේක අරගෙන යන්න ඕන කොහෙටද? මේක අරගෙන යන්න ඕන Google එකට අරගෙන යන්නේ කොහොමද? Google එකේ සර්ච් කරන්න ඔයාලා TikTok video download TikTok video download කියලා සර්ච් කරලා ඉවර වෙලා උඩ මෙන TikTok video download වෙබ්සයිට් එකට යන්න. ඒ වෙබ්සයිට් එකේ ඇතුළට ගිහිල්ලා ඔයාලට එතන එනවා මොකද්ද? මෙන්න මේ වගේ ඔයාලගේ URL එක paste කරන්න තැන. අන්න එතනට අර කොපි කරගත්ත URL එක paste කරගන්න. හරි දැන් ඊට පස්සේ URL එක paste කරාට පස්සේ download දෙන්න. ඊට පස්සේ download එක ඒ app එකට website එකට download දෙනවා. ඊට පස්සේ යටින් ආය තියෙනවා අපේ phone එකට download කරගන්න. මෙන්න මෙතනින් phone එකට download කරගන්න. ඉතින් මෙතනින් phone එකට download කරගෙන ඊට පස්සේ අපර ගානකදී මේ වීඩියෝ එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලගේ ඊට පස්සේ ෆෝන් එකේ ගැලරියේ මේ වීඩියෝ එක තියෙනවා. ඉතින් දැන් මේ වීඩියෝ එක අපි කොහෙටද අරන් යන්න ඕන? දැන් මේ වීඩියෝ එක අපි අරගෙන යන්න ඕන ඔයාලගේ ෆෝන් එකේ ගැලරියේ බලන්න මේ ඔයාලා ඩවුන්ලෝඩ් කරපු TikTok වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවද කියලා ගැලරියට ඇවිල්ලා බලන්න. ඒ ගැලරියේ වීඩියෝ එක තියෙනවා නම් දැන් අපි මුලින්ම ඊගාවට කරන්න තියෙන දේ මොකද්ද? ඊට පස්සේ දැන් අපි කරන්න ඕන ඔයාලගේ ෆෝන් එකේ YouCut app එක ඇති කියලා මම හිතනවා. මොකද වීඩියෝ එඩිටින් වලට YouCut app එක ෆෝන් එකට ගොඩක් වටිනවා. ෆෝන් එකෙන් වීඩියෝ එඩිට් කරද්දී YouCut app එක තමයි මම නම් භාවිත කරන්නේ. ඉතින් මට ඒක හරි ලේසි YouCut එකෙන් එඩිට් කරගන්න. ඉතින් ඔයාලට YouCut එකෙන් එඩිට් කරන විදිය ඔයාලා කවුරු හරි දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒ සම්බන්ධවත් වීඩියෝ එකක් ඉදිරියේදී කරනවා. ඉතින් ඊට පස්සේ දැන් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත TikTok වීඩියෝ එක YouCut එකට ගියන්න. YouCut එකට අරගෙන ආවිලා ඒකේ පොඩි එඩිට් කීපයක් අපිට මේ විදිහට කරගන්න තියෙනවා. මේ කරන්න තියෙන්නේ අනිවාර්යෙන් පළවෙනියටම වීඩියෝ එකේ අමතක නොකර ඒ ඔරිජිනල් වීඩියෝ එකේ තියෙන සවුන්ඩ් එක කපන්න. ඔරිජිනල් වීඩියෝ එකේ තියෙන සවුන්ඩ් එක කපලා ඊගවට අපි කරන්න ඕන මේකේ දෙවෙනියට අපි කරන්න තියෙන්නේ මේකේ පැත්ත මාරු කරගන්න. වීඩියෝ එකේ පැත්ත මාරු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතනට ඇවිල්ලා වීඩියෝ එකේ පැත්ත මාරු කරගන්න. ඊට පස්සේ අපි තුන්වෙනියට කරමු
මේකේ මේ විදිහට මෙන්න මේ විදිහට ගිහිල්ලා ඉතින් ඔරිජිනල් වීඩියෝ එකේ කලර්ස් ටිකක් වෙනස් කරගමු. හරි. ඔරිජිනල් වීඩියෝ එකේ කලර්ස් ටික වෙනස් කරගත්තා. ඒ ටිකත් හරි. ඊට පස්සේ දැන් කොටස් අපි පියවර කීපයක් කරේ පියවර 3ක් කරානේ. ආය ඒ ටික විතරයි තියෙන්නේ. ඊට පස්සේ යූ කට් එකෙන් කරන්න තියෙන ඔය එඩිටින් ටික විතරයි. ඉතින් ඊට පස්සේ අපි මේක සේව් කරගන්න ඕන ආයෙත් ෆෝන් ගැලරියට. ඉතින් ෆෝන් ගැලරියට මේ විදිහට සේව් කරගන්න. ඊට පස්සේ ෆෝන් ගැලරියේ සේව් වුණාට පස්සේ ඔයාලා YouTube එකට යන්න. YouTube එකේ ඔයාලගේ අදාළ channel එකට ගිහිල්ලා මේක short video එකක් නේ. මට පොඩි දෙයක් කියන්න right. මට පොඩි දෙයක් කියන්න අමතක වුණා. මේ ඒක ආයෙ මුලින් අතනින්ම ෂෝට් කරමු. දැන් අපි 3ක් කරලා ඉවරයි. ටයිම් එක පොඩ්ඩක් ඔරිජිනල් වීඩියෝ එකේ ටයිම් එක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඒකේ ටයිම් එක ඔරිජිනල් වීඩියෝ එකේ තියෙන ටයිම් එකම තියන්න එපා. ඒකේ පොඩි වෙනසක් කරන්න ඕන. එක්කෝ ටයිම් එක අඩු කරන්න ඕන, නැත්නම් ටයිම් එක වැඩි කරන්න ඕන. ටයිම් එක වැඩි කරගන්න එපා. කොහොමත් ටයිම් එක අඩු කරලා හදා ගන්න. පොඩ්ඩක් ටයිම් එක ස්පීඩ් කරන්න. මේ විදිහට ටයිම් එක ස්පීඩ් කරලා ස්පීඩ් ටයිම් එක චුට්ටක් තප්පර 10ත් තප්පර 15ත් වගේ ඇතුළත ටයිම් එක ස්පීඩ් කරගන්න. ඊට පස්සේ මේක වීඩියෝ එක ආයෙ නැවත වීඩියෝ එක සේව් කරගන්න. ඒ පියවර 4 කරලා ඉවර වුණාට පස්සේ ඉතින් ඔය ටික කරලා ඉවර ඔය පියවර 4 විතරයි කරන්න තියෙන්නේ. මේ යූ කට් එකෙන් ඔය පියවර 4 විතරයි කරන්න තියෙන්නේ. මේ පියවර 4 මතකයිනේ. මුලින්ම අපි මොකද කරේ? සවුන්ඩ් එක. මුලින්ම සවුන්ඩ් එක අයින් කරා. ඊගාවට කලර්ස් චේන්ජ් කරගත්තා. නෑ, දෙවෙනිට අපි කරේ ඔරිජිනල් වීඩියෝ එකේ පැත්ත මාරු කරගත්තා. ඊගාවට කලර්ස් ටික වෙනස් කරගත්තා. ඊගාවට ස්පීඩ් එක වෙනස් කරගත්තා. ඔන්න ඔය 4 විතරයි කරන්න තියෙන්නේ. ඉතින් ඔය 4 විතරක් යූ කට් එකෙන් කරගන්න. ඉතින් යූ කට් එකෙන් ඔය 4 කරලා ඊට පස්සේ වීඩියෝ එක සේව් කරගෙන ආයත ගැලරියට සේව් වුණාට පස්සේ අපි YouTube එකට යන්න ඕන. YouTube එකේ ඉතින් ප්ලස් මාක් එකකින් වීඩියෝ YouTube එකට අප්ලෝඩ් කරන විදිහ හැමෝම දන්නවා. ඉතින් YouTube එකෙත් අපිට තියෙන පොඩි එඩිටින් කීපයක් කරන්න. ඉතින් YouTube එකේ දැන් අපිට වීඩියෝ එක තෝරගෙන ඉවර වෙලා ඊට පස්සේ එඩින් මේ විදිහට එඩිට් එකට එනවා. ඉතින් එඩිට් එකේදී මේ විදිහට කරන්න ඕන. ඉතින් මෙතන උඩින්ම තියෙනවා මියුසික් එකක් ඇඩ් කරන්න. මේ විදිහට මියුසික් එක ඇඩ් කරගන්න. මේ මෙතෙන්ට ඇවිල්ලා මෙතන ටච් කරාම එනවා ඔයාලගේ මියුසික් YouTube මියුසික් ලයිබ්‍රරියට. ඉතින් මෙතන ඔයාලා මියුසික් ඔයාලට හිතෙන මියුසික් දාලා හරියන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එකට දාන්න ඕන මියුසික් එකක් තියෙනවා. ඉතින් ඒ මියුසික් එක මම දැන් කියන්නම්. ඒ මියුසික් එක විතරයි දාන්න ඕන. ඒ නැතුව ඔයාලට සබ්ලදා හදන්න බෑ. කොහොමවත් ඔයාලට කැමති මියුසික් දාලා. මොකද දැන් අපිට කැමති දේවල් කරලා තේරුම් නැහැ. මොකද මිනිස්සු බලන දේවල් අපි කරන්න ඕන. එතකොට තමයි YouTube එක අපිට YouTube එකේ හොඳ ගමනක් යන්න පුළුවන්. මොකද මමත් කාලයක් අපට ඕන දේවල් මට ඕන දේවල් කර හිටියා YouTube එකේ. ඊට පස්සේ ඇත්තටම අපට ඕන දේවල් කරන්න ගියොත් YouTube එකේ ෆේල් වෙනවා. ඉතින් ඒ හින්දා මිනිස්සුන්ට ඕන දේවල් කරන්න අනිවාර්යෙන් මතක තියාගන්න YouTube එකක් ගොඩ දාගන්න ඕන නම් අපට ඕන දේවල් නේ මිනිස්සුන්ට ඕන දේවල් කරන්න. ඉතින් අන්න මම අතන මියුසික් එක ගැන කියද්දි තමයි ඔය දේ මතක් වුණේ. ඉතින් මියුසික් එකක් ඔයාලා මේ වීඩියෝ එකට ගැලපෙන මියුසික් එක මම කියන්නම්. ඔයාලා උඩ සර්ච් බාර් එකේ මෙන්න මේ විදිහට සර්ච් කරන්න. මෙතන සර්ච් කරන්න ENG1 කියලා. ENG1 කියලා මෙතන සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලට සර්ච් වෙලා මෙන්න මේ වගේ මියුසික් එකක් මේක බටනලාවකින් මම හිතන්නේ බටනලාවකින් තමයි කරන ඇත්තටම මිහිරි මියුසික් එකක්. ඉතින් මේ මියුසික් එක තමයි අපි මේ වීඩියෝ එකට ඇඩ් කරගන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකට මෙන්න මේ මියුසික් එක ඇඩ් කරලා ඉවර වෙලා ඊට පස්සේ තව එඩිටින් කීපයක් තියෙනවා කරන්න. ඊට පස්සේ අපි මේ වීඩියෝ එකට මෙතනින් ගිහිල්ලා අපි ටෙක්ස්ට්
කීපයක් ඇඩ් කරමු මේ මෙන්න මේ විදියට. මේකට රතු පාට ලේයර් එක තෝරගන්න. මෙන්න මේ විදියටම කරන්න. මේකට මේ වගේ ඔයාලා දැන් මේ වීඩියෝ එකේ අන්තර්ගතයත් මේ වීඩියෝ එකේ තියෙන අන්තර්ගතයත් එක්ක මේකට දැන් අර ලස්සන ටෙක්ස්ට් එකක් ඇතුළත් කරන්න ඕන. මේක මොකද මේක බලන කට්ටියට මේකට නිකන් අර අද බඳ ගන්න විදිහට මේ හොඳ ටෙක්ස්ට් එකක් දාන්න ඕන, හොඳ ලස්සන වැකියක් දාන්න ඕන. එතකොට ඒ කට්ටිය මේ ගොඩක් අර මේ වීඩියෝ එකට ඇටච් වෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මේකට ලස්සන වාක්‍යයක් දාන්න ඕන. මිනිස්සු අපි ඒකට ඇද බැඳ ගන්න විදිහට උඩම වාක්‍යය. ඉතින් ඊට පස්සේ ඒක මේ විදිහට දාලා ඉවර වෙලා සේව් දෙන්න. ඒක සේව් කරලා මේ විදිහට බැලන්ස් කරගන්න. ගානට බැලන්ස් කරලා ඉවර වුණාට පස්සේ කරන්න තියෙන්නේ තව නැවතත් දැන් තව ටෙක්ස්ට් එකක් දාන්න ඕනේ යටින්. ඉතින් ඒක දාගන්නේ මේ විදිහට. ඒකට සුදු පාට ලේයර් එක තෝරගන්න. ඉතින් ඒකට සුදු පාට ලේයර් එක මෙන්න මේ විදිහට තෝරගෙන මෙන්න මේ මං ඇතුළත් කරනවා වගේම ටෙක්ස්ට් එකක් ඇතුළත් කරන්න. ඉතින් වීඩියෝ එකට ගැලපෙන විදිහට පොඩි ලස්සන විදිහට මේ මෙන්න මේ වගේ ටෙක්ස්ට් එකක් දාගන්න ඔයාලා මේ විදිහට. දැන් හරි. දැන් අපි මියුසික් එකක් දාගෙන ඉවරයි, ටෙක්ස්ට් දෙකක් දාගෙන ඉවරයි. YouTube එකෙන් ආය එඩිටින් නෑ. එඩිටින් මොකුත් කරන්න නෑ YouTube එකෙත්. දැන් ඔය එඩිට් ටිකත් කරගෙන ඉවරයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් මේකට හොඳ ටයිටල් එකක් දෙන්න. වීඩියෝ එකට ගැලපෙන ටයිටල් එකක් දෙන්න අවශ්‍ය නෑ. වීඩියෝ එකට ගැලපෙන ටයිටල් එකක්ම අවශ්‍ය නෑ. මේ ඔයාලට පුළුවන් නම් මේ වීඩියෝ එකට මේ අර ලයික් කරන්න නැත්නම් සබ් කරන්න කියලාම ඉල්ලන්නත් පුළුවන් ටයිටල් එකෙත්. ඒකල අනිවාර්යෙන් ඔයාලා ඉමෝජි දෙක තුනක් දාලා ඉවර වෙලා මේකට හෑෂ්ටැග් 3ක් විතර ඇතුළත් කරන්න ඕන. ඉතින් හෑෂ්ටැග් 3ක් මම දැන් කියන්නම්. සාමාන්‍ය මම නම් පාවිච්චි කරන්නේ ෂෝට් ෆීඩ්, වයිරල්, එතකොට ට්‍රෙන්ඩින්, ෂෝට් වීඩියෝ ඔය වගේ තමයි මේ හෑෂ්ටැග් භාවිත කරන්නේ. ඉතින් ඔය හෑෂ්ටැග් ටික ඇති. ඊට පස්සේ තියෙන්නේ ටයිම් එක මම කියනවා කිව්වනේ ටයිම් එක සාමාන්‍ය ලංකාවේ නම් 4:00ත් ඔයාලා ෂෙඩියුල් කරන්න කල්ැතු වීඩියෝ එක හැදුවොත් ෂෙඩියුල් කරන්න ටයිම් එක 4:00ත් 6:00ත් අතර කාලයක ෂෙඩියුල් කරලා තියන්න. මොකද ලංකාවේ 4:00ත් රෑ 9:00ත් වගේ 10 වගේ වෙනකල් විතරයි හොඳටම හොඳ views ප්‍රමාණයක් ගන්න. YouTube කට්ටිය ගොඩක් දෙනෙක් ලංකාවේ බලන්නේ ওই ටයිම් එකේ තමයි. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ওই ටයිම් එකේ අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙඩියුල් කරලා ෂෙඩියුල් කරලා තියලා පබ්ලික් කරන්න. ඉතින් එතකොට තමයි හොඳ ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි ඒ හින්දා දැන් වීඩියෝ එක හදලා ඔක්කොම කරලා ඉවරයි. දැන් ෂෙඩියුල් කරලා පබ්ලික් ටයිම් එකක් දීලා වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ විදිහට සබ්ලා ඉතින් හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔයාලට එක වීඩියෝ එකකින් සබ්ලා හදාගන්න බැරි වුණොත් ඔයාලා තව වීඩියෝ එකක් මේ විදිහටම හදලා try කරලා බලන්න. ඉතින් මේක 100% සාර්ථකයි. ඉතින් මගේ channel 4කට මම මේ දේ කරලා ඉතින් මට අත්දැකීම් ලැබලා තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මගේ SL Secret YouTube රහස් channel එක subscribe කරන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක හොඳයි නම් comment එකක් like එකක් දාන්න. ඉතින් මේ වගේ තවත් ඉතින් මම search කරලා මම සොයාගත්ත දේවල් ඔයාලත් එක්ක මේ විදිහට බෙදා ගන්න එනවා. ඉතින් channel එක subscribe කරලා all දාලා තියාගන්න. ඉතින්
එතකොට ඔයාලට මම මේ වගේ ලස්සන මේ වගේ හොඳ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඉක්මනින්ම බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලගේ channel දැන් මේ අප්ඩේට් එකත් එක්ක ඉතින් ඉස්සරහට ඉක්මනින් උඩ දාගන්න වෙනවා. ඉතින් ඒ හින්දා මගෙත් එක්ක ඉන්න channel මගෙත් එක්ක හින්දා ඉන්න. ඉතින් මම ඔයාලට මම දන්න උපරිමයෙන් හැමදේම කියලා දෙනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. ගිහිල්ලා එන්නම්.